දශක ගණනාවකට පසුව පළමු වතාවට බිල් ගේට්ස් මහතා බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ලෝකේ ධනවත්ම පුද්ගලයන් 10 දෙනාගේ ලයිස්තුවෙන් ඉවත් වෙලා 12 වන ස්ථානයට පත් වෙලා තියෙනවා. මේකට හේතුව ඔහුගේ අසාර්ථකත්වයේ නෙවෙයි. ඒකට හේතු උනේ ඔහුගේ ත්‍යාගශීලීත්වය කිව්වොත් ඔයාලට මොකද හිතෙන්නේ? ගේට්ස් මහතා ජීවිත කාලය පුරා සිදු කරපු ඩොලර් බිලියන 52කට අධික පරිත්‍යාගයන් සැලකිල්ලට ගනිමින් ඔහුගේ වත්කම නැවත ගණනය කිරීම නිසා මෙය සිදු වී තිබෙන අතර මේ නිසා ඔහුගේ ශුද්ධ වත්කම ආසන්න වශයෙන් ඩොලර් බිලියන 175 සිට ඩොලර් බිලියන 124 දක්වා පහත වැටිලා තිබෙනවා. මේ පරිත්‍යාග වලින් වැඩි ප්‍රමාණයක් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම හරහා සිදු කරලා තිබෙන අතර එම පදනම දැනටමත් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ දිලිඳුකම පිටුදැකීම සඳහා ඩොලර් බිලියන 100ක් පමණ බෙදා හැරලා තිබෙනවා. රටවල් කිහිපයක් ගෝලීය සෞඛ්‍ය සඳහා වන අරමුදල් කප්පාදු කර තිබෙන අවස්ථාවක ඒඩ්ස්, ක්ෂය රෝගය හා මැලේරියාව වැනි රෝග මර්ධනය සඳහා වන ගෝලීය අරමුදලට මිලියන 912ක් ලබා දෙන බවට බිල් ගේට්ස් මහතා මෑතකදී පවසා තිබෙනවා. 2045 වන විට ඩොලර් බිලියන 200ක් දක්වා ළඟා වෙන ඔහුගේ අතිවිශාල ධනයෙන් 99%ක් පරිත්‍යාග කිරීමට අපේක්ෂා කෙරෙන බවත් ඔහු පවසා තිබෙනවා. මෙයින් සුප්‍රකට ධනපති බිල් ගේට්ස් තම ධනයෙන් අතිමහත් බහුතරයක් පරිත්‍යාග කිරීමට දක්වන කැමැත්ත ලොවටම පෙනී යනවා.